ආයිබෝවන් අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. දයාබර දරුදැරියනි, අද ඔබට කරන පාඩම තමයි ප්‍රශස්ති. සේගී විශේෂයක් වෙනවා මේ ප්‍රශස්ති. කෝට්ටේ යුගයේ ආරම්භ වෙලා මහනුවර යුගයෙන් තමයි ප්‍රචලිත වෙලා තියෙන්නේ. රජවරුන්ගේ ප්‍රභූවරුන්ගේ ගුණ වර්ණනා කිරීම තමයි මෙහින් දකින්න ලැබෙන්නේ. රජුගේ තේජස, රූපශ්‍රිය, කීර්තිය, ගුණවත් බව, කරුණාවන්ත බව, ඒ කියන්නේ යුද්ධ හා පාලනය පිළිබඳව තියෙන ශක්තිය, අන්න ඒවා තමයි වර්ණනා කරන්නේ. අතිශෝක්ති වර්ණනා ඇතුළත් වෙලා තියෙන අතරේ වන්දි භට්ටකයෝ කියලා පිරිසක් තමයි මේ ගීත ගායනා කරන්නේ. කර්ණාටක සංගීතයේ ආభాෂය ලැබලා තියෙනවා. කේරළයෙන් මෙහාට පැමිණිච්ච ගණිතාලංකාර නම් සංගීතඥයා ප්‍රශස්ති ගීත විශාල ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. රාශියක් රචනා කරලා තියෙනවා. ප්‍රශස්ති ගීත මහනුවර යුගයේ විසූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරේ කාලේ මේ ගීත රාශියක් නිර්මාණය වුණා කියලා අපිට දකින්න ආන්න ලැබෙනවා. ගායනයේ වාදනයේ නර්තනය තුනම මෙහි අඩංගු වෙනවා. පැරකුම්බා සිරිත, ශ්‍රී නාමය, සුංගාරය, පවන, නරේන්ද්‍ර සිංහ වර්ණනා වාගේ ප්‍රශස්ති වර්ග ගොඩාක් තියෙනවා. පන්තේරුව, උඩැක්කිය, ගැටබෙරය, තම්මැට්ටම, රබාන වාගේ භාණ්ඩ තමයි සංගීත භාණ්ඩ විදිහට යොදලා තියෙන්නේ. ප්‍රශස්ති ගායනය සංකීර්ණ නාද රටා දකින්න ලැබෙනවා. පුළුල් ස්වර පරාසයක් දකින්න ලැබෙනවා. මාත්‍රා 2න් 2, මාත්‍රා 3න් 3, මාත්‍රා 4න් 4, මාත්‍රා 3-4 3-4 ආදිවාසී වාගේ රිද්ම රටා අනුව නිර්මාණලා තියෙනවා. බෙර පදවල මුදු පදය කියලා කොටසක් දකින්න ලැබෙනවා. ඉතින් බුද්ධ ප්‍රශස්ති, දේව ප්‍රශස්ති, රාජ ප්‍රශස්ති කියලා වර්ග 3කින් විතර මේ ප්‍රශස්ති වර්ග දකින්න ලැබෙනවා. දයාබර දරුදැරියනි, මා දැන් ඔබට විභාගයට අදාළ වන ලක්ෂ්මී බුජවාසා කියන ප්‍රශස්තිය ගායනා කරලා පෙන්නනවා. මේ ගීතයේ ස්වර ප්‍රස්තාරයත් මම ඉදිරියේදී ඔබට දකින්න අහන්න ලැබෙන සලස්වනවා. තවත් ගීත දෙකක් විතර මම ඉදිරිපත් කරන්නම් ඔබේ දැනුම සඳහා. ප්‍රශස්ති. ලක්ෂ්මී බුජවාසා, ලක්ෂ්මී බුජවාසා, साकतु जाय वीर विजय लक्ष्मी शिवकामी, नैर बाहु शिखरय विसु प्रेमी, सार्वतित गारु वचनति सोमी, वीर नरेंद्र सिंह स्वामी, लक्ष्मी බුජවාසා. එම ලක්ෂ්මී ගීතයේ ස්වර ප්‍රස්තාරය මම ඉදිරිපත් කරනවා. තිදතා නිදපනි දපමගරි සරි ගමරි ගරි ගරි රී, දනි පනි දපමගරි රිදදා නිදපනි දපමගරි සරි ගමරි ගරි ගරි රී, දරි රිරි රිරි දරි සනි දපමග සග ගම පමගම පමගරි රී, තනි සරි ගග ගම පමගරි ගා තද පමග ගම පමගරි. තවත් ප්‍රශස්තියක් ගායනා කරලා පෙන්නන්නම්. දිනි සුරානනේ මෙහි සුරානනේ අස තේජ විකුංජුත් කිවිය රානනේ විනි සුරානනේ සිරි ලංකාධිපති, අකලංක සුබෝහිත වූ සිරි පැරකුම්බා නරනින්දා
ටිකක් මම කියලා පෙන්නන්නම්. ri 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 da 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 ni da pa da pa ma ga ri sa ri ga ma pa ma ga ri ri sa ri da 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 ni da pa da pa ma ga ri sa ri ga ma pa ma ga ri 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 da 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 sa ni da pa ma ga ri pa 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 da ma pa ma ga ri ga ri sa ri ga ma ri ga ri ri. ඒ ප්‍රශස්ති ඉතිරි කොටස චන්දරුවාතෝ තරු පිරිවරුණු රිවි මාඩලාතු නුඹ ගැබ දිලිනු අයිරාවන දෝ තෙද බල පිරුණු සත්පාති දුන්දෝ මිහි කාත දිලුණු. ඉතින් ස්වර ටික රිද දාද පද නිසා නිසා රි රි සරි සනි ද පද නිසා නිදා රිද දා පම ගරි සාරි ගගා රි පම ගරි සරි ගම ගරි. ඔබට මතක ඇති මීට පෙර මම උඩරට පහතරට සබරගම වන්නම් පිළිබඳව කරා. දැන් උඩරට වන්නමට එන මේ රූපයෙන් පේන්නේ උඩරට වන්නමට අයිති රූපයත් ඒ වගේම ශිල්පියාගේ රූපයයි ඒ වගේ බෙර උඩරට බෙර පිළිබඳව. ඒ වගේම පහතරට නර්තන සම්ප්‍රදායේ වන්නම් වලට එන ඒ සාම්ප්‍රදායික ඇඳුම තමයි පේන්නේ. ඒ වගේම ඒ සඳහා යොදා ගන්න පහතරට බෙරේ තමයි ඔය දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි සබරගම පළාතේ ඒ අඳින ශිල්පියාගේ රූපේ තමයි මේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම ඒ දවුල කියන සබරගම බෙරේ තමයි මේ දකින්න ලැබෙන්නේ. ඉතින් ඔබ දැන් ඉගෙනගත්ත මේ ප්‍රශස්ති ගී සඳහාද මේ රූපවල පෙන්න භාණ්ඩ යොදාගත් බව ඔබට දැන් රහසක් නෙවෙයි නේද? එහෙමනම් ඒ භාණ්ඩත් යොදාගෙන තමයි ප්‍රශස්ති නිර්මාණය වෙලා තියෙන්නේ. ආයි දවසක හමු. තෙරුවන් සරණයි.